අද මම ඔබට ඉදිරිපත් කරන්නේ බ්‍රිටිෂ් ඉංග්ලිෂ් වල ජනවාහරය එහෙම නැත්නම් කටවාහරේ තමන්ගේ තරහ ප්‍රකාශ කිරීම සඳහා තියෙන යෙදුම් කීපයක්. දැන් ඔබට සාමාන්‍ය ඔබගේ සාමාන්‍ය මයිල්ඩ් ඇන්ගර් සාමාන්‍ය තරහ ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්න එක යෙදුමක් තමයි pissed off කියන එක. I'm absolutely pissed off with this traffic. ඒ වගේම තමයි අපි යොදා ගන්න තව එකක් මේක එච්චර ප්‍රසිද්ධ නෑ දැන් අපේ රටේ නම් get a cup on ඒත් තමන්ගේ තරහ ප්‍රකාශ කිරීම සඳහා අපි යොදා ගන්න එකක්. උදාහරණයක් වශයෙන් my mom's got a cup on about my poor results at the test at the examination. දැන් ඔබගේ තරහ ගොඩක් වැඩි නම් the deep anger ප්‍රකාශ කරන්න අපි යොදා ගන්න වචනයක් තමයි livid කියන එක. My boss was livid when I missed the deadline. ඒ වගේම තමයි තව වචනයක් fuming. ඒ කියන්නේ තමන් ගොඩක් තරහ ගිහිල්ලා නම් අපි යොදා ගන්න වචනයක් fuming. I am fuming right now because somebody has taken my chair.